තෙරුවන් සරණයි. සම්බුද්ධ ශාසනයක පමණක් නොව අබුද්ධෝත්පාද කාලවලත් මේ භාවනා කියන වචනේ භාවිතා වෙනවා. භාවනා කියන වචනේ කෙටි තේරුම දියුණු කිරීමයි. මොනවද දියුණු කළ යුතු වන්නේ? චිත්ත භාවනා, ප්‍රඥා භාවනා කියන මේ භාවනා දෙකයි. චිත්ත භාවනාව නම් සමාධියයි. ප්‍රඥා භාවනාව නම් විදර්ශනාවයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ සමථ විපස්සනා කියලා භාවනා දෙකක් දේශනා කරලා තියෙනවා. එයින් මේ චිත්ත භාවනා නම් වූ සමථ භාවනාව 40 ආකාරයකට බුද්ධ ශාසනයේ පවතිනවා. විදර්ශනා භාවනාව විශේෂ කරුණු රාශියකට අනුව මාතෘකා රැසකින් හැඳින්වෙනවා. ඉතින් ඒ නිසා මේ භාවනාව කියලා කියන්නේ චිත්ත සංතානිය තුල ක්ලේශ ධර්මයන් යටපත් කරමින් චිත්ත සමාධියක් උපදවාගෙන විදර්ශනා ඥාන දියුණු කරගෙන මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස සිතේ දියුණු කර ගැනීමයි මේ භාවනා කියන වචනේ කෙටි තේරුම. මේක හැදිලා තියෙන්නේ නිරුක්ති වශයෙන් මේ බ්‍රූහණේ කියන මෙන්න මේ ධාතුවෙන්. භූ ධාතුවෙන් හැදිච්ච මේකේ භාවේති කුසලං ධම්මන්ති භාවනා කියලා හඳුන්වනවා. කුසල ධර්මයන් වඩනවා. කුසල ධර්ම හැටියට මෙතුන හඳුන්වනවා බෝධිපාක්ෂික ධර්ම 37ක්. ඒ බෝධිපාක්ෂ ධර්ම 37 වැඩෙන මේ පිළිවෙතට කියන භාවනා කියලා. ඒ නිසා මේ භාවනාවේ ප්‍රභේද අපි හඳුන්වන්නට බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ භාවනාවේ ප්‍රභේද මොනවාද පහදා දෙනසේක්වා. භාවනාවේ ප්‍රභේද කීපයක් තියෙනවා. එකක් තමයි සමත භාවනා, විපස්සනා භාවනා. ඔය වගේම ඒ භාවනා වැඩිීමේදී අවස්ථා කීපයකට මේක බෙදලා යනවා. දැන් සමත භාවනා තියෙනවා 40ක්. බුද්ධ ශාසනයේ පමණයි ඒ සමසතිරසක් කර්මස්ථාන කියලා තියෙන්නේ. භාවනා කියන එක කර්මස්ථාන නමින් හඳුන්වනවා. අපි සිංහලෙන් කියනවා කමඨහන් කියලා. එතකොට මේ කර්මස්ථාන භාවනා 40ක් තියෙනවා සමත වශයෙන්. ඒ කියන්නේ චිත්ත සමාධිය වැඩෙන. ඒ මොනවාද? කසින භාවනා 10යි. අසුභ භාවනා 10යි. අනුස්සති භාවනා 10යි 30යි. ඊළඟට බ්‍රහ්ම විහාර භාවනා 4යි. අරූප භාවනා 4යි 8යි. ඊළඟට ආහාරයේ පටික්කුල සංඥා භාවනාවයි ධාතු මනසිකාර භාවනාවයි කියන ඔක්කොම 40ක් තියෙනවා. මේක තමයි සමත භාවනා 40. මේ සමත භාවනා 40 තියෙනවා ධ්‍යාන වැඩෙන භාවනා 30ක්. ධ්‍යාන නොවැඩි උපචාර ධ්‍යාන කියන ඊට ආසන්න ධ්‍යාන වැඩෙන භාවනා 10ක් තියෙනවා. ඒවා ගැනත් අපි දැන ඉගෙනගෙන තිබීම ප්‍රයෝජනයි. ඒ කියන්නේ දස කසින භාවනාව, දසාසුභ භාවනාව, ආනාපාන සති භාවනාව, කායගත සති භාවනාව, බ්‍රහ්ම විහාර භාවනාව, අරූප සමාපatti භාවනා කියලා 30 ධ්‍යාන වැඩෙනවා. ධ්‍යාන වැඩෙනවා ඒවත් තියෙනවා ප්‍රභේද කීපයක්. එයින් කායගත සති භාවනාවයි අසුභ භාවනා 10යි මේ 11න් වැඩෙන්නේ ප්‍රථම ධ්‍යානයේ පමණයි. ධ්‍යාන එකක් පමණයි වැඩෙන්නේ. මෙත්තා, කරුණා, මුදිතා කියන භාවනා තුනෙන් ධ්‍යාන තුනක් බැගින් වැඩෙනවා. ඒ වගේම ආනාපාන සතියෙන් ධ්‍යාන 4ක්ම වැඩෙනවා. උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් 4 වෙනි ධ්‍යානයේ වැඩෙනවා. ඊළඟට කසින භාවනා 10න් රූප ධ්‍යාන 4ම ලැබෙනවා. ඒ එකම ආකාසානංචායතනාදී අරූප සමාපatti වඩන්න කසින භාවනා 10න් 9කින්. ඒ කියන්නේ මේ කසින 10ක් තියෙනවානේ. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින, ආලෝක කසින, ආකාශ කසින කියලා. මේ ආකාශ කසිනේ හැර ඉතිරි 9කින්ම පුළුවනි ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන මේ අරූප සමාපatti උපදවන්න පුළුවන්. මෙන්න මේ විදිහට අෂ්ට සමාපatti ලබන්න තියෙනවා කසින භාවනා එතකොට 9ක්. මේ විදිහට ධ්‍යාන ප්‍රභේද කීපයක් මේ සමත භාවනාවේ තියෙනවා. ඊළඟට විපස්සනා භාවනාව ගැන කියනකොට මේ සමත භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාව ශක්තිමත් කරගත්යන් පසුව ස්කන්ධ සංතානෙහි සත්ත්ව සංතානෙ තමන්ගේ සංතානෙහි තියෙන නාම රූප දෙක වෙන් කර ගන්නවා. පළමුවෙන් බොහෝසෙන් කළ හැකි වෙන්නේ රූප කොටස් වෙන් කර ගැනීම.
මේ එක ශරීරයක තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මහා භූත රූප හතරක්. ඒ මහා භූත රූප හතර ඇසුරු කරගෙන තියෙනවා උපාදා රූප 24ක්. එක්කෙනෙකුගේ సంతාන 23ක්. එතකොට ඒවා වෙන් කරගෙන සම්පූර්ණයෙන් එවැ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන ආදී වශයෙන් ඔක්කොම වෙන් කර ගන්න ඕන. ඊළඟට නාම ධර්මත් වෙන් කර ගන්න ඕනේ. ධ්‍යාන චිත්තචෛතසික ධර්ම, එවැගේම මනෝද්වාරික කුසල ධර්ම, පංචද්වාරික කුසල ධර්ම, මනෝද්වාරික අකුසල ධර්ම, පංචද්වාරික අකුසල ධර්ම ඔක්කොම වෙන් කර ගන්න ඕනේ. ඊළඟට තමන්ගේ సంతානිය වගේ බාහිර වූ අන්‍ය සත්වයන්ගේ సంతාන තුලත් රූප කලාප හා නාම කලාප වෙන් කර ගන්නට ඕනේ. එසේ රූප නාම වෙන් කරගෙන ඊළඟට මේ හේතුඵල ධර්මයන් මෙනෙහි කරන්නට ඕනේ. ඊට පස්සේ සම්මර්ෂණය කියලා ත්‍රිලක්ෂණේ නගලා භාවනා කරන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ම. එහෙම යනකොට විපස්සනා ඥාන පේලියක් උපදවන්න තියෙනවා. ඒ විපස්සනා ඥාන පේලිය දිනු කරගෙන තමාගේ సంతානෙහි බෝධිපාක්ෂික ධර්ම අංග සම්පූර්ණව ශක්තිමත් බවට පත් වෙලා තිබුණා නම් පෙර ಜಾති වල සංසාරයේදී භාවනා කරලා මනස දියුණු කරගෙන තිබුණා නම් පාරමී සම්පූර්ණ වී තිබුණා නම් මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා විපස්සනා වැඩිමින්. මෙන්න මේ විදිහට සමත භාවනාවයි විපස්සනා භාවනාවයි කියලා භාවනාවේ මාර්ග දෙකයි. සමත භාවනාවට කියන සමත යානික භාවනා කියලා. විපස්සනාට කියනවා විපස්සනා යානික භාවනා කියලා. සමහර යෝගාවචර උතුමන් සමත භාවනා වඩලා අෂ්ට සමාපatti උපදවාගෙන විදර්ශනා වඩලා මඟඵල නිවන් සුව ලබනවා. සමහර කෙනෙක් අෂ්ට සමාපatti වඩන්න බැරිව රූපාවචර ධ්‍යාන පමණක් වඩලා විපස්සනාවට හැරිලා මඟඵල නිවන් සුව ලබනවා. සමහර කෙනෙක් ධ්‍යාන වඩන්න අපහසු වෙලා උපචාර ධ්‍යාන කියන ධ්‍යානෙට ආසන්න ධ්‍යාන මට්ටමක් උපදවාගෙන විපස්සනා වඩලා මඟඵල නිවන් සුව ලබනවා. මේ විදිහට නිවනට පිවිසීමේ දොරටු වශයෙන් මේ භාවනා ක්‍රම දෙක හඳුන්වන්නට පුළුවනි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ සමත භාවනාව යනු කුමක්ද පහදා දෙනසේක්වා. සමත කියන මේ වචනේ තේරුම සංසිඳ වීම. සමු උපසමය කියන ධාතුවෙන් සමත කියන පදේ හැදලා තියෙනවා. අපේ චිත්තසංතාන නිරන්තරයෙන්ම විසිරි පවතින්නේ. ඇසින් රූප දිහා බලනවා, කනින් ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස නීරස විඳිනවා, ස්පර්ශ විඳිනවා, හිතවිලි හිතෙනවා. අතරක් නෑර අපේ සිත විසිරි පවතිනවා. හරියට අලු ගොඩකට ගල් කැටයක් දැම්මම වගේ. ගහක් මුදුනේ බැඳ කොඩියක් වාගේ නිතරම සිත විසිරි පවතිනවා. එවාගෙම ජල තලාකට ගල් කැටයක් ලී කෑල්ලක් දැම්ම නම් ඒ ජලයේ චංචල වෙන්න වගේ අපි හිත නිතර චංචල වෙවි පවතිනවා. ඔය අතර ලෝභය, දෝෂය, මෝහය, මානය, ඊර්ෂ්‍යාව ආදී කෙලෙස් සිතුවිලි වලින් තමයි බොහෝසෙන් සිත අපරිසුදු වෙවි මේ විසිරි පවතින්නේ. මෙන්න මේකට කියනවා අසංවරේ නැත්තම් නොසන්සුන්කම, සනසිල්ලක් නැතිකම. ඉතින් ඒක අර ගිනි හැටියටත් බුදුරජාන් වහන්සේ හඳුන්වලා තියෙනවානේ රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න ආදී වශයෙන්. මෙන්න මෙහෙම මේ අසහනකාරී වූ සිත සංසිඳවාගෙන සනසිලිමත් සිතක් ඇති බවට පමුණවා ගැනීමයි සමත කියන මේ වචනෙන් හඳුන්වන්නේ. ඒ සමත භාවනාවේ තියෙනවා ධ්‍යාන මට්ටම් දෙකක්. උපචාර ධ්‍යාන, අර්පණා ධ්‍යාන කියලා. ඒක අපි තේරුම් ගන්න වටිනවා. ඒතර උපචාර ධ්‍යාන කියන්නේ දැන් ධ්‍යානයට ආසන්න ධ්‍යාන කියන එකයි උපචාර කියලා කියන්නේ. චාර කියන්නේ හැසිරීමනේ. ධ්‍යානයේ සමීපව හැසිරෙන ධ්‍යානෙට කියන උපචාර ධ්‍යාන කියලා. ඒක මහග්ගත කියන රූපාවචර අරූපාවචර ධ්‍යාන නොවේ, කාමාවචර සිතේ ඇති කරගන්නා සමාධියයි. අපි නිදසුනක් වශයෙන් කියනවා නම් දැන් ආනාපාන සතිය යම් කෙනෙක් වඩනවා කියලා හිතමු. ආනාපාන සතිය නාසිකාදොරටුවේ සිහිය පිහිටුවාගෙන මනසියෙන් උපදේශ අනුව භාවනා කිරීමේදී පළමුවෙන් ඇති වෙන පරිකරම සමාධි කියලා සුළු සමාධියක්. පරිකරම සමාධි කියන්නේ තමාගේ මුහුණ ඉදිරියේ මීදුම වාගේ සුළු ආලෝකයක් ඇති වෙලා මුළු සර්වාංගෙම සංසිඳීමටපත් වෙනවා. අතපය ඇසෙස කිසිවක් නොදැනී කය සිත සංසිඳීමටපත් වෙනවා. ඒ වෙලාවේ හරියට පුදුම සැනසෙල්ලක්
වතුරේ ගිලීගෙන ඉන්නා වගේ බොහොම සිසිලක් දැනෙන්න පුළුවන්. ඒ අවස්ථාවේ හිතේ ඇති තැන්පත්කමට කියනවා පරිකර්ම සමාධිය කියලා. උපචාර සමාධිය කියන්නේ ඊට ඉහළ තත්ත්වයක්. ඒ පරිකර්ම සමාධි මට්ටම දියුණු කරලා තමන්ගේ ඉදිරියේ තියෙන අර මීදුම වාගේ සුදු එළිය තාමත් දීප්තිමත් ආලෝකයක් ඇති බවට පත් වෙනවා. ඒ පත් වෙන අවස්ථාවට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒත් මම මුලින් ඇති වෙන උග්ඝහ නිමිත්ත කියලා. උග්ඝහ නිමිත්ත කියන්නේ ඒ නිකම් මේ වලාකුළු පාවෙන්න වගේ සුදු ආලෝක මතුවේවි හිතට වැටෙනවා, හිතට සැනසෙල්ල දෙනවා. ඊළඟට තමයි එසේ නිශ්චල වූ ඊතා දීප්තිමත් වූ සුදු ආලෝක පහළ වෙනවා. බොහෝ සෙයින් සුදු තමයි පහළ වෙන්නේ. සමහරුන්න වෙන වර්ණ පහළ වෙන්න පුළුවන්. ඒ ආලෝක අවස්ථාවේදී හිතේ ඇතිවෙච්ච අර නොසන්සුන්කම් කරන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ විසිරෙන සුළු, හිත ආවරණය කරන සුළු, සිත අඳුරු කරන සුළු නීවරණ කියන ගති යටපත් වෙනවා. ඒ යටපත් වෙන්න හේතුව ඒ සිතේ ඇති වෙනවා මේ අරමුණට හිත නංවන විතර්කයේ බලවත් වෙනවා. අරමුණේ හිත හසුරුවන ਵਿਚාරයේ බලවත් වෙනවා. ඒ වගේම අරමුණේ සිත පිනවන ප්‍රීතිය බලවත් වෙනවා. අරමුණේ හිත සැපවත් කරන සුඛය බලවත් වෙනවා. ඒ අරමුණෙන් පිට නොයන ඒකාග්‍රතාව බලවත් වෙනවා. ඒ කියන්නේ විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන පහ බලවත් වෙනකොට අර කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහ ඒ යටපත් වෙනවා, ප්‍රතිබාහණය වෙනවා. එයින් ඇති වෙන මානසික සුවයට සංසිඳීමට කියනවා උපචාර සමාධිය කියලා. බොහෝම සැපදායක වෙලාවක්. හැබැයි ඒක මේ ධ්‍යාන කිව්වට රූප ධ්‍යානයක් නෙමෙයි, කාමාචර ධ්‍යානයක්. ඒක චිත්ත වීතියෙන් චිත්ත වීතියට වෙනස් වෙනවා. නමුත් මේ වෙලාවේ යෝගාවචරයාට භවනා යෝගියාට පුදුමාකාර සැනසෙල්ලක්, සතුටක්, සංසිඳීමක් ඇති වෙනවා. ඒකත් සමතයක්. ඊළඟට දැන් මේ උපචාර සමාධිය ලබාගත් යෝගාවචරයා තවදුරට තමා ලබාගත් පටිභාග ආලෝකයෙහි හිත පිහිටුවාගෙන භවනා මානසිකාරයේ බොහෝම සංසුන්ව වඩනකොට ඔහුගේ සිත හරියට අර වතුරේ ගිලෙන්න වගේ අර පටිභාග නිමිත්තයි ආස්වාස ප්‍රස්වාස දෙකයි එකට ගිලෙන බව තේරෙනවා. හරියට එකට කැඳා බහිනවා වගේ. ඒක එක චිත්තක්ෂණයයි. ඊට පස්සේ ආයමත් අර උපචාර සමාධි මට්ටම ඇති වෙනවා. නැවත ඒ අර මුලින් කියපු අර්පණා ගතිය කියන්නේ අර කිමිදෙන ගතිය වාගේ ඇති වෙනවා. ඒක බොහෝ වේලාවක් පැවති ගිහින් ඊට පස්සේ ඒක විනාඩියක්, විනාඩි දෙකක්, විනාඩි 3ක්, විනාඩි 5ක් මේ වාගේ දිගට පවත්වන්න පුළුවන් වෙනවා. ඒ පුළුවන් වුණාම එම භාවනා යෝගියා උපදෙස් ලබාගෙන ඒක වශී කරගන්නට ඕනේ. වශී කරගන්නවා කියන්නේ හිතට භාවිතා කර ගැනීම. ඒකට තියෙනවා ආවර්ජන වශීතා, ඒ වගේම අදිඨාන වශීතා, ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ටාන, පච්චවේක්කන කියලා. ආවර්ජන කියන්නේ පටිභාග නිමිත්ත අරමුණු කිරීම. සමාපජ්ජන කියන්නේ සමවැදීමට අදිෂ්ඨානයක් ඇති කර ගැනීම, ධ්‍යානෙටපත් වීමට. සමාපජ්ජන. ඊළඟට අදිඨාන මෙච්චර වෙලාවක් මේ සමාධියේ පවතිවා කියලා පුරුදු කරනවා. වුට්ටාන කියන්නේ මෙච්චර වෙලාවකින් නැගිටීම වේවා කියලා පුරුදු කරනවා. ඒවා හොඳට පුරුදුනාට පස්සේ තමයි පච්චවේක්කන කියන්නේ ධානාංග මෙනෙහි කරනවා. ධානයේ තියෙන අංග ටික මෙනෙහි කරන අංග කිව්වේ විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. ඔය කියන්නේ පළවෙනි ධානය ගැනයි. ඒක ඉතින් මේ පළවෙනි ධානය ලැබුණා කියලා ඉන් නවතින්නේ නැතුව බොහෝ වාරයක් ප්‍රගුණ කරන්න ඕන. සියවර දහස්වර ප්‍රගුණ කරලා දැන් හිටගෙනත් පුළුවන්, වාඩි වෙලත් පුළුවන්, එවාගේම ඇල වෙලත් පුළුවන්, ඕනම ඉරියව්වක ඕනම වෙලාවක සමාධියෙන් ධ්‍යානයටපත් වෙන්න පුරුදුනාට පස්සේ දෙවෙනි ධ්‍යානයට යනවා. ඉතින් ඒ වාගේ දෙවෙනි ධ්‍යානයටත් අදිෂ්ඨාන කරගෙන එහි මේ එකක් ලබා ගන්නවා. ඊට පස්සේ ඒකේ අංග 3යි. තුන්වෙනි ධ්‍යානයටත්පත් වෙන අයකට පුරුදු කරගෙන තුන්වෙනි ධ්‍යානයේ අංග 2යි, හතරවෙනි ධ්‍යානයේ අංග 2යි. ওই විදිහට ධ්‍යානාංග එකින් එකට අඩු වෙනවා. ඒ පළවෙනි ධ්‍යානයේහි ධ්‍යානාංග 5ක් කිව්වන්නේ, දෙවෙනි ධ්‍යානාංගයේදී විතර්ක විචාර දෙක අඩු වෙලා ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාංග 3න් යුක්තව සමාධිමත් වෙන එක අරට වඩා බරපතලයි. කියන්නේ මේ බල සම්පන්නයි. ඒකත් අර වගේ 5 ආකාරයකින් ප්‍රගුණ කරගෙන, වශී කරගෙන, සිය දහස් ගන්න පුරුදු කරගෙන, දතම වශී වාර පමුණවාගෙන
තුන්වෙනි ධ්‍යානයටපත් වෙන ඒකේ තියෙන්නේ ප්‍රීතිය නැති සුඛ ඒකාග්‍රතා අංග දෙකක් පමණයි. ඒකත් අර වගේ පස් ආකාරයකින් වශී කරගෙන හතරවෙනි ධ්‍යානයටපත් වෙන. එතෙන්දිත් පවතින්නේ උපේක්ෂා ඒකාග්‍රතා කියන අංග දෙකයි. මේ විදිහට රූප ධ්‍යාන හතරක් ලැබීමේ පිළිවෙල තියෙනවා. සමහරට යෝගාවචරයන් අතර ඉන්නවා වේගයෙන් සමාදින්න බැරි අය. ඒ ඇත්තන්ට මේ හතර වෙනුවට පහක් උපදවන්න වෙනවා. ඒක ඉතින් සවිස්තරව අපි දෙවනුව කියන්න පුළුවන්. ඒ කියන්නේ අර පළවෙනි ධ්‍යානයේදී විතර්ක ਵਿਚාර දෙකක් තිබුණානේ. ඒ දෙකෙන් විතර්කේ පමණක් ඉක්මවලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතව දෙවෙනි ධ්‍යානෙ උපදවන්න සිදු වෙනවා. එයම නිසා ධ්‍යාන පහක් උපදවන්න වෙනවා. අර නුවණ තරමක් දුබල අයට. නමුත් ධ්‍යාන වඩන්න නුවණ තියෙනවා ශීඝ්‍රගාමී නුවණක් නැති නිසා. මේ විදිහට රූප ධ්‍යාන ක්‍රම කොම හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්. සූත්‍ර පිටකයේ බොහෝ සෙන් උගන්වන්නේ රූප ධ්‍යාන හතර ක්‍රමයයි. අභිධර්ම පිටකයේ තමයි මේ ධ්‍යාන පහම ලැබෙන හැටි පැහැදිලිව කියලා තියෙන්නේ. ඊළඟට අනිකුත් දැන් භාවනාවලදී ද්වත්තිංසාකාරී කියන භාවනාවෙන් ප්‍රථම ධ්‍යානයේ පමණක් ඔය වගේ උපදවන්න පුළුවන්. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා කියන භාවනා තුනෙන් පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ධ්‍යාන තුනක් බැගින් උපදවන්න පුළුවන්. උපේක්ෂා භාවනාවෙන් පුළුවන් වෙන්නේ පස්සේ හතරවෙනි ධ්‍යානයේ පමණයි. ඊළඟට උද්දුමාතක විනීලක විපුබ්බක ආදී තේනවානේ දස අසුභයක් අවිඥානික දස අසුභය. එහි එකක් ගානේ ප්‍රථම ධ්‍යානයේ බැගින් උපදවන්න පුළුවන්. ඊළඟට කචන භාවනාවලින් අර මුලින් සඳහන් කළාසේ පඨවි කචනයෙන් ධ්‍යාන 4, ආපෝ කචනෙන් ධ්‍යාන 4, තේජෝ කචනෙන් ධ්‍යාන 4, වායෝ කචනෙන් ධ්‍යාන 4, මේ විදිහට නීල කචන, පීත කචන, ලෝහිත කචන, ඕදාත කචන, ආලෝක කචන, ආකාශ කචන කියන සියල්ලෙන් ධ්‍යාන 4 බැගින් උපදවනවා. ඊළඟට ධ්‍යාන 4 බැගින් උපදවා ගත්ත අතරේ හොඳට වශී කරගෙන එයින් පඨවි කසනෙන් ආකාසානංචයන් උපදවන්න කැමති නම් පඨවි කසන භාවනාවේ මේ චතුර්ථ ධානයේටපත් වෙලා ඒ තමන්ගේ පඨවි කසන ආලෝකයේ පටිභාග නිමිත් ආලෝකයේ උඩ යට සරස අනන්ත ලෝක ධාතුවට විහිදුවලා ඒක ආකාශ සංඥාවට හරවනවා. පඨවි කියන වචනේ අත්තර දාලා ආකාශෝ අනන්තෝ කියලා මෙහෙම භාවනාවට නඟනකොට ඔහුගේ සිත ඒ ආකාශය අරමුණු කරගෙන අනන්ත ආකාශය අරමුණු කරගෙන උපේක්ඛා ඒකාග්‍රතාව සහිත ගැඹුරු ධානයක් ඇති වෙනවා. ඒක පළවෙනි ආකාසානංචයතන සමාපත්තිය. ඒකත් ඉතින් විශේෂ සමාපත්තියක්. ඒකත් වශී කරගෙන ඊළඟට දෙවෙනි ධානය ලබන්න විඥානංචයතනේ ලබන්න නම් ඒ පැතිරිච්ච ආකාශ අරමුණෙහි පැවතුනා වූ ආකාසානංචයතන ධානසිත මේ අනන්තයි කියලා විඥානං අනන්තයි කියලා වඩමින් ඉන්නකොට ඔහුගේ සිතේ අර වගේ උපේක්ඛා ඒකාග්‍රතාව සහිත දෙවෙනි විඥානංචයතන සමාපත්තිය උපදිනවා. ඒකත් වශී කරගෙන ඊළඟට තුන්වෙනි අරූප ධානය උපතවන්නට ඒ විඥානයාගේ නැති බව, ඒ විඥානයාගේ උත්පාද තිති භංග අවස්ථා සියල්ලම දැන් නැති බව මෙනෙහි කරමින් නත්ති කිංචේ කියලා භාවනා වඩමින් තුන්වෙනි අරූප ධානය උපදවනවා. ඊළඟට හතරවෙනි අරූප ධානය උපදවන්නට ඒ ආකින්චඤ්ඤාතන සමාපත්තියේ සාන්ත බව මෙනෙහි කරනවා. සන්තමේතම් පනීතමේතම් කියා මෙනෙහි කරමින් භාවනා කිරීමේදී නේව සංඥා නා සංඥාතන කියන හතරවෙනි අරූප ධානය උපදිනවා. මේ සියල්ලටම කියනවා සමත භාවනාවේ ධාන ප්‍රභේද. එතකොට මේ ධාන ප්‍රභේද තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේවායින් මේ සසර දික් කරගන්න නෙවෙයි. සාමාන්‍යයෙන් මේ ධාන අතුරෙන් බොහෝ ධාන වලින් භාවනා වඩලා බඹලෝ නොගිය කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ කුරු කුහුඹුවෝ පවා, මැසිමඳුරුවෝ පවා කල්පාන්තයේදී ධ්‍යාන වඩා බඹලෝ යනවා. කුරු කුහුඹුවන් වශයෙන් යනවා නෙමෙයි. ඒ ඇත්තෝ අර දැන් සතර අපායින් සත්‍යම් පවා උන්ට අපරාපරිය වේදනීය කුසල කර්ම මත වෙලා කල්පාන්තයේදී කල්ප විනාශයට ආරම්භයේදී මනුලොවට දෙව්ලොවට වෙලා ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩලා බඹලෝ යනවා. විශේෂයෙන්ම බඹලෝ තුනකින් ඉහළටම යනවා. මේ විදිහට ලෝකයේ සියලුම සත්වෝ මේ ධ්‍යාන වඩා බඹලෝ ගියපු අය.
නමුත් මෙයින් නිවන් ලැබෙන්නට නම් ඒ ධ්‍යානයේ වඩා එයින් චිත්ත සමාධියේ තහවුරු කරගෙන විපස්සනා වඩන්නටම ඕනේ. විපස්සනා වඩාගෙනයි මේ මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරගෙන සසර දුක් තරණය කරනු ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා මේ ධ්‍යාන ප්‍රභේද අපි දැනගෙන තීමෙන් වැදගත් වෙනවා. ධ්‍යානෙහි ඇලීම අවශ්‍ය නැහැ. ධ්‍යානයේ වඩන්නේ ධ්‍යානයේ පදනම් කරගෙන විපස්සනා වඩලා නිවන් මඟ සාක්ෂාත් කරගෙන පිණිසයි කියන එක අපි තේරුම් කරගනිමු. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ සමත භාවනාවේ ප්‍රයෝජන මොනවාදයි පහදා දෙනසේක්වා. විශේෂයෙන් සමත භාවනාවේ විශේෂ ප්‍රයෝජන ආනිසංස පහක් තියෙනවා. පළවෙනි එක දිට්ඨ ධම්ම සුඛ විහාරානි සංසේ කියන්නේ ධ්‍යානලාභියා ධ්‍යානට සමවැදිලා බොහෝ වේලාවක් සමාත පෑ ගණන් වරු ගණන් දවස් ගණන් ඒ ධ්‍යාන සුවයෙන් වාසය කරන්න සමර්ථ වෙනවා. ඒ ධ්‍යාන සුවයෙන් ඉන්නකොට ඔහුට බාහිර කිසි අරමුණක් එන්නේ නැහැ. ඔය හැම වෙලාවෙම ධ්‍යාන සැපයෙන් ඉන්නවා කායික මානසික සැනසෙල්ලෙන්. ඒකට කියනවා දිට්ඨ ධම්ම සුඛ විහරණය කියලා. ඒක ධ්‍යාන වැඩිමේ ආනිසංසයක්. දෙවෙනි කාරණේ විපස්සනා පාදකානිසංසය. ඒ කියන්නේ විපස්සනාට පදනම් වෙනවා මේ දෙවෙනි ආනිසංසය නැත්නම් සමත භාවනාව. සමත භාවනාව වඩා විපස්සනාවට යොමු වෙනවා. තුන්වෙනි ආනිසංසය තමයි අභිඥා ආනිසංසය. දැන් මේ භාවනා අතුරෙන් කසින භාවනා තියෙනවානේ. මේ කසින භාවනා 10න් පුළුවනි අභිඥා උපදවන්නට. ඒවා 14 ආකාරයකින් වසීතා බවට පමුණවාගෙන හොඳටම ප්‍රගුණ කරගෙන එයින් පුළුවනි අපට ඉරිදිවිද අභිඥාව ලබන්න, දිව්‍ය ශ්‍රෝත අභිඥාව ලබන්න, පරිචිත්ත විඥානන අභිඥාව ලබන්න, పూర్වේ නිවාස ඥාන අභිඥාව ලබන්න, දිව්‍යං චක්ෂුරි විඥානෙ ලබන්න. මේවා කියන ලෞකික අභිඥා පහ. මේ ලෞකික අභිඥා පහ උපදවන්න පුළුවන් මේ සමත භාවනා අතරින් කසින භාවනා වැඩිමින්. හැබැයි වෙන භාවනාවකින් මේ කසින භාවනා හැර අභිඥා ලබන්න ක්‍රමයක් නැහැ. කසින භාවනාවම ඕනේ. දැන් සමහරු හිතන්න පුළුවන් ආනාපාන සතියෙන් අභිඥා ලබනවා කියලා නෑ. එහෙම ලැබෙන්නේ නෑ. ආනාපාන සතියෙන් ලැබෙන්නේ නෑ. ලැබෙන්නේ කසින භාවනා 10න් පමණයි. ඒක ප්‍රගුණ කරගෙනයි අභිඥා බල උපදවන්නේ. ඊළඟට හතරවෙනි ආනිසංසය නිරෝධ සමාපatti ආනිසංසය. නිරෝධ සමාපත්තිය ලැබෙන්න නම් අඩුම ගානේ අනාගාමී වෙලා සිටින්නට ඕනේ. ඒ වගේම රහතන් වහන්සේලා, පසේ බුදුරයන් වහන්සේලා, ලෞතර බුදුරයන් වහන්සේලා මේ නිරෝධ සමාපත්තිය සමාදිනවානි දින 7ක් මනුලොව දින 7ක් සමාදිනවා. ඒ වැඩිම ගාන. මොකද මිනිස්යන්ගේ ශරීරයේ ආහාර වේලක් ගත්තොත් වැඩිම ගානේ දින 7ක් ජීවත් වෙනවා. ඒ නිසා දින 7කට සීමා කරගෙනයි මනුලොවදී රහතන් වහන්සේලා, බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා මේ නිරෝධ සමාපත්තිය සමාදින්නේ. ඒ නිරෝධ සමාපත්තිය ලබන්නේ මේ කසින භාවනා අත්‍යවශ්‍යයි. කසින භාවනා 10 සම්පූර්ණ කළ අෂ්ට සමාපත්තිලාභීව සිටින්නට ඕනේ. ඒ නිසා ඒක නිරෝධ සමාපත්තිය ආනිසංසයයි. පස්වෙනි ආනිසංසය තමයි භව විශේෂානිසංසය. භව විශේෂ කියන්නේ මේ ධ්‍යාන ලබා ගත්ත අය බඹලෝ උපදිනවා. ප්‍රථම ධ්‍යානය ලබා ගත්තා නම් ප්‍රථම ධ්‍යානයේ අඩු වශයෙන් පුරුදු ගුණ ගත්තේ කෙනා පළවෙනි බඹතලයේ උපදිනවා බ්‍රහ්ම පාරිසජ්ජේ. මධ්‍යම වශයෙන් ප්‍රථම ධ්‍යානයේ පුරුදු කළේ කෙනා බ්‍රහ්ම පුරෝහිත කියන දෙවෙනි බඹතලයේ උපදිනවා. ප්‍රථම ධ්‍යානයේ ඊටමත් හොඳින් ප්‍රණීතව දියුණු කළේ කෙනා එයින් නොපිරිහි මහා බ්‍රහ්ම කියන තුන්වෙනි බඹතලයේ උපදිනවා. ඒ තුනම ප්‍රථම ධ්‍යාන බඹතල තුනයි. ඊළඟ ဒုတိ ය ධ්‍යානයේ අල්ප වශයෙන් වැඩූ අය පරිත්තාභ කියන බඹතලයේ උපදිනවා. මධ්‍යම වශයෙන් ဒုတိ ය ධ්‍යානයේ වැඩූ අය අපමානාභ බඹතලයේ උපදිනවා. ප්‍රණීත වශයෙන් ဒုတိ ය ධ්‍යානයේ වැඩූ අය ආබස්සර බඹතලයේ උපදිනවා. ඒ තුනම ဒုတိ ය ධ්‍යාන බඹතල තුනයි. ඊළඟට තතිය ධ්‍යානයේ අල්ප වශයෙන් වැඩූ අය පරිත්ත සුභ කියන බඹතලයේ උපදිනවා. මධ්‍යම වශයෙන් වැඩූ අය අපමාන සුභ කියන බඹතලයේ උපදිනවා. ප්‍රණීත වශයෙන් තතිය ධ්‍යානයේ වැඩූ අය සුභ කින්නක බඹතලයේ උපදිනවා. චතුර්ථ ධ්‍යානයේ වැඩූ අය බොහෝසෙන් වේහප්පල බඹතලයේ උපදිනවා. ඒ හැර සමහර අන්‍ය තීර්ථක පැමේ යෝගාවචරයෝ කියන්නේ බෞද්ධ නොවන යෝගාවචරයෝ මේ ආකාශ කසිනේ වඩලා ඔය සංඥා විරාග භාවනා කියලා භාවනාවක් වඩනවා. සංඥා විරාග භාවනා වඩලා සිත නිරුද්ධ කරන්න පුරුදු වෙලා ඒ කුසල බලයෙන් ඔහු
අසඤ්ඤතලයේ උපදිනවා. හිතක් පහළ නොවන හැටියට මහා කල්ප 500ක් යානිසංස විඳිනවා. ඉතින් අර සුද්ධාවාස පහේ උපදින්නේ නම් ඉතින් අනාගාම වෙලා සිටින උතුමන් පමණයි. ඊළඟට අරූප ධ්‍යාන 4න් ආකාසානංචාතන සමාපත්තිය වැඩුව අය ආකාසානංචාතන බඹතලේ උපදිනවා. විඥානංචාතන ධ්‍යානෙ වැඩුව අය විඥානංචාතන බඹතලේ උපදිනවා. ආකින්චඤ්ඤාතන ධ්‍යානෙ වැඩුව අය සත්තුන්වැනි ආකින්චඤ්ඤාතන බඹතලේ උපදිනවා. නේව සංඥා නාසඤ්ඤාතන සමාපත්තිය ඉපදුව අය නේව සංඥා නාසඤ්ඤාතන බඹතලේ උපදිනවා. මේ විදිහට ඒ බ්‍රහ්ම ලෝකෝත්පත්තිය ලබා දෙන බැවින් ඒකට කියනවා බ්‍රහ්මයේ භව විශේෂානි සංස කියලා. මේ විදිහට ප්‍රධානානි සංස පහ මේ සමත භාවනාවෙන් ලැබෙනවා. පළවෙනි එක ditta ධම්ම සුඛ විහරණය මෙලොව සැප විඳීම. දෙවෙනි එක විදර්ශනාට පදනම් කර ගැනීම, විදර්ශනාට පාදක කර ගැනීම. තුන්වෙනි එක අභිඥා බල උපදවා ගැනීමට සමර්ථ වීම. හතරවෙනි එක නිරෝධ සමාපත්තියට පදනම් වීම. පස්වෙනි එක මේ බඹලොව ඉපදීමට හේතු වීම. එතකොට මෙයින් බෞද්ධයන් වශයෙන් අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්න ඕන විපස්සනා භාවනාවට පදනම් කර ගැනීමමයි. ඒ මොකද අනිත් දේවල් අපට අභිඥා බල ලපාගත් ಜಾති අනන්තයි අපරිමාණයි. මේ සියලුම දෙනා සසරදී පංච අභිඥා අෂ්ට සමාපatti ලබාගෙන හිටියා. හැබැයි නිරෝධ සමාපatti ලැබුව කෙනෙක් නෑ දැනට. ඒ කියන්නේ ඒක ලබන්න නම් අඩුම ගානේ අනාගාමී වෙලා අෂ්ට සමාපත්තිලාභීව සිටින්නට ඕනේ. ඊළඟට භාවිශේෂානිසංස කියන්නේ මේ සුද්ධාවාස පහ හැර අනිත් සීලෝම බ්‍රහ්ම ලෝකවල නූපන්න කෙනෙක් නැහැ. හැම දෙනාම මේ බ්‍රහ්ම ලෝකවල ඉපදලා තියෙන අනන්ත ಜಾතිවල. ඒ නිසා භාවිශේෂානිසංස අපට පැතීම අවශ්‍ය නැහැ. අපට පතන්න නැත්නම් අදිෂ්ඨාන ඡන්දය ඇති කර ගන්නට ඕනේ. සමත භාවනාවෙන් ධ්‍යාන වඩලා ධ්‍යාන පදනම් කරගෙන විපස්සනාවට හැරිලා විපස්සනා වඩලා කෙලෙසොන් ජයගෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි බෞද්ධයන් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ, විදර්ශනා භාවනාව යනු කවරෙක්ද? විපස්සනා භාවනා නමින් හඳුන්වන්නේ ඊටම වැදගත් භාවනා මාර්ගයක්. ඒ කියන්නේ දැන් සමත භාවනාවේ තියෙන සම්මුති අරමුණක්. විපස්සනා භාවනාවේ තියෙන පරමාර්ථ අරමුණක්. අපි නිදසුනක් වශයෙන් කියනවා නම් දැන් අපි කේසා කියලා අපි පිළිකුල් භාවනාව වඩනවා. ඒක සම්මුති භාවනාවක්. නමුත් විපස්සනා වඩනකොට මේ කේසා කියන එක කෙස් ගහක තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර ධාතු මුල් කොට රූප ධර්ම 44ක් තියෙනවා. එක කේසි ගහක. එතකොට මේ රූප වෙන් කරගන්න ඕනේ. ඒ කියන්නේ කාය දසක, භාව දසක කියලා 10 මිටි දෙකක් තියෙනවා. ඊළඟට චිත්තජ සුද්ධාෂ්ටක, උතුජ සුද්ධාෂ්ටක, ආහාරජ සුද්ධාෂ්ටක කියලා අටේ රූප කලාප 3ක් බැගින් තියෙනවා. එතකොට සියල්ල රූප වශයෙන් ගත්තොත් 44ක් තියෙනවා. මේ එක කෙස් ගහක තියෙන රූප ටික අපි වෙන් කරගන්නට ඕනේ. කාය දසක කියන රූප කලාපේ රූප 10ක් තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා, ජීවිතේන්ද්‍රිය, කාය ප්‍රසාදේ කියලා. ඒවා විපස්සනාට හරවන්නට ඕනේ. ඊළඟට භව දසක කියන එකේ රූප 10ක් තියෙන මේක කෙස් ගහේ. එහි තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්නෝ, ගන්ධෝ, රසෝ, ඕජා, ජීවිතේන්ද්‍රිය, භව රූපේ කියලා. ඒ 10ම වෙන වෙනම අරගෙන ත්‍රිලක්ෂණ විපස්සනාට හරවන්නට ඕනේ. ඔය වගේම චිත්තජ සුද්ධාෂකේ අර පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා කියන 8 තියෙනවා. උතජ සුද්ධාෂකේ ඒ 8මයි. ආහාරජ සුද්ධාෂ්ටකයේත් ඒ 8මයි. එතකොට සියල්ල රූප කලාප වශයෙන් 5ක් තියෙනවා. රූප ධර්ම වශයෙන් එකක් ගන්න බැලුවොත් 44ක් තියෙනවා. එතකොට මේ විපස්සනා කියන්නේ දැන් කේසා කියන සම්මුතිය නෙමෙයි, අර ඒ කේසෙහි තියෙන රූපයන් වෙන් කරගෙන ඒවා මේ ත්‍රිලක්ෂණ නැංවීමේ භාවනාවයි. මෙන්න මේ විදිහට අපේ ස්කන්ධ සංතානයේ තියෙන කොටස් 32. යන්නේ රේස්කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී කොටස් 32යි. ওই කොටස් 32ෙම තව තියෙනවා තේජෝ ධාතු කොටස් 4ක්, වායෝ ධාතු කොටස් 6ක් කියලා ඔක්කොම 42ක්. ඒ කොම වෙන් කරගෙන එකක් ගානේ අපි ත්‍රිලක්ෂණයට හරවන්නට ඕනේ. ඒක විපස්සනා. ඒතකොට ඒකේ නියම තේරුම විවිධාකාරයෙන් බැලීම හා විශේෂාකාරයෙන් බැලීම විපස්සනා කියන්නේ. පස්සනා කියන්නේ දැකීම, වී කියන උපසර්ගයෙන් විශේෂාකාරයෙන් දැකීම නැත්නම් විවිධාකාරයෙන් දැකීම. විශේෂාකාරයෙන් දැකීම කියන්නේ සම්මුතිය බිඳගෙන
පරමාර්ථ වශයෙන් බැලීමයි. විවිධාකාරයෙන් දැකීම කියන්නේ ඒවා බෙද බෙදා නැවත නැවත වෙන් කරගෙන බැලීමයි. මෙන්න මේ ක්‍රමයට පරමාර්ථ ධර්මයන් ත්‍රිලක්ෂණයට නංවා කරන භාවනාවට කියනවා විපස්සනා භාවනා කියලා. ඒකේ තියෙනවා ප්‍රභේද රාශියක්. දැන් අපි හිතමු මහා සතිපට්ඨාන සූත්‍රයේ භාවනා කර්මස්ථාන 21ක් දේශනා කරලා තියෙනවා. ඔය 21ේම විපස්සනා පෙන්නලා තියෙනවා. ඔය වගේම ස්කන්ධ විපස්සනා, ආයතන විපස්සනා, ධාතු විපස්සනා, පටිච්චසමුප්පාද විපස්සනා, ඔය ක්‍රම වලින් තවත් විස්තර වශයෙන් විපස්සනාව හඳුන්වලා තියෙනවා. මෙන්න මේක නිසා දැන් ඔය මේ සමත භාවනා කරත් විපස්සනා භාවනා කර ආරම්භ කරතත් මුලින්ම බොහෝ සෙයින් මිනිසයන් වශයෙන් පටන් ගන්නු ලබන්නේ රූප වෙන් කර ගැනීම විපස්සනාවයි. ඊට පස්සේ චිත්තචෛතසික නාම ධර්ම වෙන් කරගෙන විපස්සනාවයි. මේ රූප නාම කියන මේ කොටස් දෙක තමයි ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, පටිච්චසමුප්පාද වශයෙන් බෙදී තියෙන්නේ. ඒවා নানা ආකාර විදිහට වෙන් කරගෙන භාවනා කිරීම විපස්සනාවයි. ඒ විපස්සනාවේ තියෙනවා විසුද්ධි ධර්ම ඔක්කොම 7ක්. ඒ පළවෙනි විසුද්ධිය සීල විසුද්ධියයි. ඒක විපස්සනාට පාදකයි. දෙවෙනි විසුද්ධිය චිත්ත විසුද්ධියයි. ඒ අර සමත භාවනාවෙන් ලබන ධ්‍යාන සමාපatti. ඊළඟට ditthi විසුද්ධිය කිව්වේ සංතානගත රූප ධර්ම නාම ධර්ම වෙන් කර ගැනීමයි. ඒක විවිධාකාරයෙන් වෙන් කරන්න තියෙනවා. ඊළඟට කාංකාවචන විසුද්ධිය කියලා තියෙනවා. ඒ නාම රූප ධර්මයන්ට හේතුඵල ධර්ම ඔක්කොම විපර්ශනා කිරීම. ඊළඟට තියෙනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒ අවස්ථාව ඊට වඩා වැදගත්. ඒ කියන්නේ සම්මර්ෂණය කරමින් උද්‍යව්‍ය ඥාන පහළ කර ගැනීම. ඊට පස්සේ තියෙනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒ කියන්නේ එතන විපස්සනා ඥාන පේලියක් වඩන්න තියෙනවා. භංගානුපස්සනා ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිතු කම්මිතා ඥාන, පරිසංකානුපස්සනා ඥාන, එවාගෙම සංඛාරුපේක්ඛා ඥාන කියන මේ ඥාන පේලියක් වඩන්න තියෙනවා අනුලෝම ඥානෙත් එක්ක. ඒ ඥාන සියල්ලට කියනවා ඒ විපස්සනා වැඩිමින් ලැබිය යුතු ඥාන පේලියට කියනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා. ඔය කියන විසුද්ධි 6 සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ මාර්ග ඥාන පහළ වෙන්නේ, මාර්ගඥාන පහළ වෙන්නේ. ඉතින් ඒ අවස්ථාවන් ඉදිරියට ලැබෙනවා. ඒ ලැබෙන්නේ විපස්සනා වේතිය හරියට අනුගමනය කිරීමෙන්. මෙන්න මේක නිසා කෙටියෙන් අපි හඳුන්වන්නට ඕනේ සමත භාවනාවේ කෙරෙන්නේ සම්මුති අරමුණක් ගැන හිත සමාධිමත් කිරීම, විපස්සනා භාවනාවෙන් කෙරෙන්නේ පරමාර්ථ ධර්මයක් අරමුණු කරගෙන විවිධාකාරයෙන් නුවණ හසුරුවමින් එය අවබෝධ කර ගැනීමේ භාවනා මාර්ගය අනුගමනය කිරීමයි. මෙන්න මේක නිසා විපස්සනා භාවනාවත් සමත භාවනාවත් බුද්ධ ශාසනයෙහි වැඩි යුතු ප්‍රතිපත්ති මාර්ගයයි. සීලයක පිහිටාගෙන සමත භාවනා වැඩිමින් විපස්සනා භාවනා වැඩිමින් කෙලෙසුන් තදංග විස්කම්බන සමුච්ඡේද කියන ක්‍රමයෙන් යටපත් කරලා විනාශ කරලා නික්ලේශේ වූ මාර්ගඵල නිර්වාණ අවබෝධය සඳහා යන ගමන් මාර්ගයි සමථ විපස්සනා භාවනා ගමන් මාර්ගය. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ විදර්ශනා භාවනාවේ අනුසස් මොනවාදයි පහදා දෙනසේක්වා. විපස්සනා භාවනාවේ අනුසස් හැටියට අපි විශේෂයෙන් හඳුන්වන්නට ඕනේ අටලෝ දහමින් කම්පා නොවීමේ ශක්තිය ඇති වෙනවා. මේ ලෝකයේ සියලු දෙනාම නිතර පෙරළෙන කරුණු 8ක් තියෙනවා. ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, මේ ප්‍රශංසා, සැප දුක් කියලා. මේ කිසි දෙයකට කම්පා වෙන්නේ විපස්සනා වැඩුව තැනැත්තා. ඒ වගේම බොහෝ සෙයින් බොහෝ දෙනාගේ සිත රාග, දෝෂ, මෝහ ආදී නිතරම කැළඹෙනවා. ඒ කැළඹෙන ගතිය යට වෙනවා මේ විපස්සනා භාවනාව කිරීමෙන්. ඒ වගේම විපස්සනා භාවනා වැඩිමින් විශේෂයෙන්ම මේ භව සංසාරයේහි අනාදිමත් සංසාරයේහි ජාති ජරා මරණ ආදී දුකින් පීඩිත වූ ස්කන්ධ පරම්පරාව සීමා බවට පමුණවන එක එක මාර්ගඵල වලින් සෝවාන් මාර්ගඵලයෙන් උතුම් අවස්ථාවටපත් වෙන විපස්සනා වැඩිමින් එසේ වැඩුව තැනැත්තා සතර පායෙන් සදාට මිදෙනවා. මේ සංසාර ගමන ආත්ම 7කට සීමා වෙනවා. ආත්ම 7ක් ඇතුළත සීල සංසාර ගමන අවසන් කළ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න වාසනාවන්ත වෙනවා. ඒ වගේ විපස්සනාව තවත් දියුණු කරගෙන සකදාගාමි කියන උතුම් මාර්ගඵල ලබා ගත්තාම මනුලොවට එකවරක් පමණක් ඇවිල්ලා පහත් වෙන තත්ත්වයටපත් වෙනවා.
එවැගේම තුන්වෙනි අවස්ථාව කියන අනාගාමී කියන මාර්ගඵල ප්‍රතිලාභ කරගත් තැනැත්තා මේ විපස්සනා භාවනා මාර්ගයෙන් ඒ තැනැත්තා නැවත මේ සතර ආපාය මනුලොව දෙව්ලොව සාය කියන ස්ථාන 11ට එන්නෙම නැහැ. ඒකාන්තයෙන්ම බඹලොව ඉපදෙලා නැවත ආපහු නොයන හැටියට එහිදී අරහත්ත්වේ සාක්ෂාත් කරගන්න සමර්ථ වෙනවා. එවැගේම විපස්සනා භාවනා වඩලා යම් කෙනෙක් අරහත්ත්වයේ කියන උතුම් අවස්ථාව සාක්ෂාත් කරගත්තා නම් නැවත පුනර්භවයක් ඇති වෙන්නේ නැහැ. උන්වහන්සේ පිළිබඳව උන්වහන්සේට කිසිම කායික මානසික දුක් පීඩාවක් දරා ගන්න බැරි වෙන්නේ සියල්ලම උන්වහන්සේ මහා මෙරමින් දරාගෙන ආවිස සංස්කාර අවසන් වෙනතුරු ජීවත් වෙලා පිරිනුවම් පාවා දාරනවා. උන්වහන්සේට මේ සංසාර ගමන අවසන් වෙනවා. ජාති දුක, ජරා ව්‍යාධි, මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාදී මේ සංසාර දුක සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා වෙනවා. මෙන්න මේ නිසා අරිහත්ත්වයේ පසේ බුද්ධත්වයේ සම්්‍යක් සම්බුද්ධත්වයේ දක්වාම ලෝකෝත්තර ධර්මයන් සාක්ෂාත් කර ගැනීම තෙක් මේ විපස්සනා භාවනාව ආනිසස්න ගෙන දෙනවා කියන එක අපි කරුණාවෙන් සිහිපත් කළ යුතු තියෙනවා. ස්වාමින් වහන්සේ භාවනාව බෞද්ධයන්ට පමණක්ද අවසර ලැබේවා. තෙරුවන් සරණයි. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බෞද්ධයෝ නෙමෙයි හිටියේ ලෝකේ. උන්වහන්සේ දේශනා කරනකොට ඒගොල්ලෝ ඉබේම මේ ධර්මය අවබෝධ කර ගැනීමෙන් මාර්ගඵල නිවන් ලබාගෙන තියෙනවා. හොඳට මේ බෝධිසත්ව චරිත වගේම ශ්‍රාවක චරිත අනුව සිහි කරනකොට බලන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සමහර විට මේ බෞද්ධයන් පමණක් නෙමෙයි අබෞද්ධයන්වත් භාවනා වඩලා මාර්ගඵල නිවන් ලැබුව බව සාධක රාශියකින් තියෙනවා. ඒ අතර ත්‍රිසං සතුන් පවා මේකෙන් ප්‍රයෝජන ලබාලා තියෙනවා. පින්තුන් අහලා තියෙනනේ කුරුණට අර කතා කරන්න පුළුවන් ගිරා පැටවකට මෙහෙණින් වහන්සේලා භාවනාවක් දුන්නන්නේ අට්ටික භාවනාව. ඒ අට්ටික භාවනාව නිසා ඒ සතා ඒ ජීවිතයේදී මේ මාරක අනතුරකින් පවා බේරුණා. පසුව මනුලොව ලංකාවේ ඉපදිලා ඔහු මහා තිස්ස නමින් පැවිදි වෙලා අට්ටික භාවනාවෙන්ම රහත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට ත්‍රිසං සතෙකුට භාවනාවෙන් ඒ ජීවිතයේ ධානයක්වත් ලැබෙන්නේ නැහැ, මාර්ගඵල ලැබෙන්නේ නැහැ. නමුත් ඒ භාවනාවට භව සංසාරයේදී මඟඵල නිවන් ලබන්න උපනිශ්‍රේ වෙනවා. පින්තුන් අහලා තියෙනවා අපේ ලංකාවේ ධම්මදින්න මහ රහතන් වහන්සේ වැඩ සිටි අර මහා රබ්බකලෙනි කියලා තලගුරු වෙහෙර ඉස්සරහා හුඹහක ඉන්න ගැරන්ඩියෙකු අල්ලගෙන ගොයෙක් ගිලින්න පටන් ගත්තා. මේ ගොයා ගිලිනකොට ගැරන්ඩියාගේ වලිග පැත්තෙන් ඉඳලා තමයි ගිලගිලා ගියේ. එතකොට මේ රහතන් වහන්සේ අර ගැරන්ඩියාට ඇහෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ සජ්ජායනා කළා. ඒ සතාට ඒකින් මහවනා මානසිකාරයක් වැටහිලා අනුරාධපුරයේ මනුෂ්‍ය ලෝකයේ ඉපදෙලා ඒ ජීවිතේම සෝවාන් මඟඵල නිවන් සුව ලබාගෙන තියෙනවා. අරියාකර විහාරයේ කියන අපේ ලංකාවේ ඒ ස්ථානයේ හිටිය කිරිවවුලු 500ක් සතිපට්ඨාන සූත්‍ර දේශනාවට සවන් දීගෙන එයින් ඔහුගේ సంతානියන් භාවනා මානසිකාරමේ කුසලයක් පහළ වෙලා නැවත මේ මනුලෝ ඉපදිලා මේ කොම පැවිදි වෙලා මඟඵල නිවන් සුව ලබාගෙන තියෙනවා. මේ නිසා ත්‍රිසං සතයාට පවා මේක ප්‍රයෝජන වෙනවා. ඒගොල්ලෝ මේ ධ්‍යාන වැඩිනවා නෙමෙයි. නමුත් ඒ භාවනා මානසිකාර මාත්‍රේ පවා උහුට සුගතියට නිවනට හේතු වෙනවා. ඒ වගේම අමනුෂ්‍යයන්ට උනත් මේ භාවනා ප්‍රයෝජන වෙනවා. දැන් ආලවක යක්ෂයා බුදුරජාන් වහන්සේ දේශෝ දේශනාම භාවනාවක් බාටපත් වෙලා ඔහු සෝවාන් මඟඵල නිවන් සුව ලැබුවා. ඒ වගේ කොච්චරවත් බුද්ධ ශාසනයෙහි අමනුෂ්‍යයන් පවා භාවනාවේ ප්‍රයෝජන ලබාගෙන තියෙනවා. දෙවියන්ටත් පුළුවනි. බුද්ධ කාලයේ අර සුබ්‍රහ්ම දිව්‍ය රාජයා බුදුරජාන් වහන්සේ වෙත මහා භීතියකටපත් වෙලා ඇවිල්ලා පිටක් ඉල්ලූ වෙලාවේදී දේශෝ දේශනාවෙන් භාවනාමය කුසලයක් වැඩිලා දිව්‍ය රාජය ඇතුළු 500ක් දෙවඟනන් සෝවාන් මඟඵල නිවන් සුව ලැබලා තියෙනවා. අනිත් එක දැන් මේ කල්ප මේ විනාශයට ආසන්න කාලයේදී දිව්‍ය ලෝකයේ මේ දෙවියෝ බ්‍රහ්මයේ භාවනා වඩනවා, ධ්‍යාන වඩනවා. ඒ නිසා දෙවියන්ටත් මේ භාවනා අවශ්‍යයි වඩනවා. බ්‍රහ්මියොත් වඩනවා. ඒ නිසා මේ භාවනාව කාටත් සාධාරණ දෙයක්. හැබැයි ඒකේ අවස්ථා බෙහෙදී අපි සලකාගෙන ඒ අනුව සලකාගෙන තේරුම් ගන්නට වටිනවා. මිනිස්යන්ට පමණක් මේ භාවනා 40ම සමත භාවනා 40ම වඩන්න පුළුවන්. දෙවියන්ට 40ක් නැහැ. ඒගොල්ලොන්ට අසුභ භාවනා 10 නැහැ, කායගත සතිය නැහැ, ආහාරයේ පටික්කුල සංඥා භාවනා නැහැ, දෙවියන්ට නැහැ. මේ බ්‍රහ්මයන්ට එයිනොත් ආනාපාන සති භාවනාවක් නැහැ බ්‍රහ්මයන්ට. මෙන්න මේ විදිහට ඒ භවයන්ට නියමිත භාවනා ක්‍රම ගැන සඳහන් වෙලා තියෙනවා.
ඒ නිසා මේ කාටත් සාධාරණයි සුගතියට නිවනට හේතු වෙන මේ භාවනා පිළිවෙත් බෞද්ධයන්ට පමණක් නෙමෙයි අබෞද්ධයන්ට තිරිසන් සතාන මිනිස්යන්ට දෙවියන්ට පවා ප්‍රයෝජනවත් වෙනවා කියන එක බුද්ධ ධර්මානුකූලව අපට පැහැදිලි කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. හොඳයි ස්වාමින් වහන්සේ වප්පුර පසළොස්වක පොහොය දවසේ බොහෝ උවැසියන්ට අදාළ වන්නා වූ ඔවුන්ට විශේෂ වන්නා වූ කරුණු කාරණා රාශියක් භාවනාව ඇසුරින් ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නා. ඔබ වහන්සේට අපි নমස්කාර පූර්වක ස්තුතිය පුද කරන අතරේදී මේ ලෝකවාසී බෞද්ධ ජනතාවට වප්පුර පසළොස්වක පොහොය දවසේ කියන්නට තිබෙන්නේ පවසන්නට තිබෙන්නේ කුමක් කියාත් අපි අවසාන වශයෙන් දැනගන්නට කැමතියි. සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව තා වැදගත් කරුණු රසක් අද සාකච්ඡාවට භාජන වුණා. මේ වප්පුර පසළොස්වක පොහොය දවසේ මේ දහම් පදයට සවන් දෙන්නා වූ සෑම දිනාටත් අපි සියලුම දිනාට මේ ධර්මානිසංස වාසයෙන් අපට භාවනා කරගන්න ශක්තිය ලැබේවා. ඒ භාවනාවේ සමත විපස්සනා භාවනා දියුණු කරගෙන මේ ජීවිතයේදීම උසස් ප්‍රතිඵල නෙලා ගන්නට මේ ජීවිතයේ මඟඵල නිවන් නොලැබුණොත් මතු සසර ගමනේදී සුගති ලම් සම්පත් විඳිමින් එවාගේම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ගමන්ගත් නිවන් මඟ පියනගා අජරාමර ශාන්ත නිවන් සුව ලබන්න හේතු වෙන බව අදිෂ්ඨාන තබා ගන්න අතර මෙතෙක් වේලා මේ ධර්මානුශාසනයේ සවන් දීමින් අත්පත් කර ගන්නා කුසල සම්භාර ධර්මයේ සෑම දිනකට මහත්ඵල මහත්ානිසංස වේලා ආයු වර්ණ සැප බල ඥාන නිරෝගී සුව වර්ධනයේ වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමුර්ධ වේවා ගුණ නුවණ ධන ධාන්‍ය අසීතුරු සම්පත් දියුණු වේවා එලොව සුභසිත සැලසේවා සසර ගමනේදී සුගතිගාමීව පාරමී පුරා ගන්නට වාසනාව වේවා උපනුපන් තන ආයු වර්ණ සප බල ඥාන වින්දනය කරමින් ධ්‍යාන විදර්ශනා මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍රාමා මහ නිවන් සුව ලබන්නට හේතු වේවා වාසනාව වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. සෑම දිනකට තෙරුවන් සරණයි.